අධ්‍යාපනය කියලා අපි තාම හිතන්නේ පැය දෙක තුනක පේපර් එකකට දරුවෝ සූදානම් කරනවා වගේ වැඩක් කියලා. හැබැයි මේකෙන් මේ ක්‍රමවේදයෙන් නිර්මාණය වෙන්නේ අර එක්සෑම් ඔරියන්ටඩ් මැෂින්ස්. ඒ කියන්නේ විභාගයකට පුහුණු යන්ත්‍ර වගේ ළමයි ටිකක් විතරයි කියලා දැන් නූතන අධ්‍යාපනඥයෝ කියනවා. ඉතින් අධ්‍යාපනය කියන්නේ ඊට වඩා ටිකක් ලයිෆ් ලෝන් ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ පොත්පත් වලින් ඉගෙන ගන්න දෙයක් විතරක් නෙමෙයි සමස්ත වටපිටාවෙන් සියල්ල උකහාගෙන අත්දැකීම් බෙදාගෙන හුවමාරු කරගෙන ඉස්සරහට යන්න ඕන දෙයක් කියලා තමයි දැන් අලුතින් අලුත් ලෝකේ අලුත් අය හිතන්නේ. අ, පහුගිය දවසක පහුගිය කාලේ අර රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධිය කරන ළමයි ජේ.බී. දිසානායකව මහාචාර්ය ජේ.බී. දිසානායකව දන්නේ නැහැ කියලා ඒ විශ්වවිද්‍යාලයේම මහාචාර්යවරයෙක් චෝදනා කරලා තිබ්බා. මේක වෙන්නේ අර එක්සෑම් ඔරියන්ටඩ් මැෂින්ස් වගේ ළමයි බිහි වෙලා තියෙන නිසා. එතකොට අපි එවලූෂන් ඒ කියන්නේ පරිවර්තනයක් ගැන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන කාලෙක මං හිතන්නේ අධ්‍යාපනය ගැන ආයි හිතන්න ඕන පැති ගොඩාක් අපි ඉස්සරහා තියෙද්දි මං හිතන්නේ මේ ලයිෆ් ලෝන් ප්‍රොසෙස් එකක් විදිහට සමස්ත ජීවිතයම අධ්‍යාපනය තුළින් දකින්න පුළුවන් අධ්‍යාපනයක් ළමයින්ට උදා කරලා දෙන්නේ කොහොමද කියන එක ගුරුවරු විදිහට අපිත් සමාජයත් දෙමව්පියෝ අපි හැමෝමත් ආයි මුල ඉඳලා කල්පනා කරන්න වෙනවා.